හායි අද ලස්සන වීඩියෝ එකක් මම අරගෙන ආවා. ඔයාලා දන්නවද දන්නේ නැහැ. මේකට කියන්නේ දන්දිල කියලා අල జాතියක්. මේව තම්බල කන්න පුළුවන් පොල් සමග හරිම රසයි. ඒ වගේම දැන් අපි හරිම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඒක නිසා මෙම පෝෂණ ගුණයම අඩංගු විදියට අපිට එය පවුඩර් එකක් විදියට හදාගන්නේ කොහොමද කියලා කියන තමයි මම ආවේ. මේ මම කලින් පෙන්නපු ඒ අල ඒවා අඳුරගන්න පුළුවන් දම් පාටයි. දන්දිල කියලා තමයි කියන්නේ. ඒවා ස්ලයිස් වලට කපලා හොඳට අවුවේ වේලලා ඒවා බෙන්ඩ කරගන්න මෙන්න මේ විදිහට පවුඩර් එකක් වගේ හරිම ලස්සන දම් පාටක් තමයි ඉන්නේ. ඒ පවුඩර් එක ඊට පස්සේ මේ හොඳට මේ එයා යන්නේ නැති වෙන්න එයා ටයිට් කන්ටේනර් එකකට ජල වාෂ්ප ඇතුළට නොවන විදියට ගබඩා කරලා තියන්න. එහෙම නැත්නම් අපිට ගොඩ කාලයක් වුණත් ගබඩා කරලා තියාගන්න පුළුවන්. අපිට ඊට පස්සේ ඒ වගේ කැඳ හදන්න පුළුවන්. එහෙන් හැඳි දෙකකින් එක්කෙනෙකුට හොඳටම ඇති වෙන්න ලොකු ග්ලාස් එකකට කැඳ එකක් හදාගන්න පුළුවන්. හරිම ගුණදායී සහ පෝෂ්‍යදායී ගුණයෙන් අනුන දේවල් අර්ථාපල් වගේ නෙමෙයිනේ. මේව ලංකාවේ අපේ ලංකාවේ මිනිසුන්ගේ සෞඛ්‍යයට හරියන්න තමයි මේ හැම ශාකයක්ම මේ වැඩිලා තියෙන්නේ. මේවා අපි ආහාරයට ගන්න ඕනේ. ඇත්තටම මේ වගේ ගොඩක් මේ ගර්භාෂයගත රෝග සුව වෙනවා සහ ඇඟ නිවෙනවා කියලා කියන්නේ සිංහල වෙදකමේ. ඒවටම හරීම මේ ගුණයි මේ පොඩි ළමයිට උනත් මේක දෙන්න පුළුවන්. කිසිම විෂදායක ගතියක් නැහැ. අර්ථාපල අලියක් තම්බල දෙනවට වැඩිය මේන් හැන්දක් දාලා ඕට්ස් වලට හෝ මික්ස් කරලා හරි කැඳ හරි චුට්ටකට හදලා මේ කන්න දෙන්න. ඇත්තටම මේ වැඩි වෙලා යන්නේ විනාඩි 5කින් මෙම කැඳ එක හදාගන්න පුළුවන්. හැබැයි හදාගන්න ප්‍රොසීඩර් එක චුට්ටක් විතර දීර්ඝයි.